අපිට වඩා ප්‍රශ්න ඉස්සර මුතුන් මිත්තොන්ට තිබ්බද නැද්ද? තිබ්බා. හේනක් කොටාගෙන පැලක ඉඳගෙන අර වන සත්තුන්ගෙන් ඕව ආරක්ෂා කරගෙන ගම්වල ඉඳගෙන නගරයට බඩු ගාන්න අරගෙන ගිහිල්ලා ඔය වෙළඳාම් කරපු මිනිස්සුන්ට අද තාක්ෂණයට වඩා දුර්වල තාක්ෂණයක් තිබිච්ච කාලේ අදට වඩා ප්‍රශ්න ඉස්සර තිබ්බද නැද්ද? තිබ්බා. හැබැයි අද කාලේ මිනිස්සුන්ට ওই ප්‍රශ්න ටික තිබ්බනම් අදම අතහැරලා දානවා කරන සේරම ටිකනේ. හැබැයි ඒ කාලේ මිනිස්සු මේවා මෙච්චර දුරක් ඇදගෙන ආවේ. මෙච්චරට රට අතීතයේ සම්පෝෂිත උනේ ඇයි? හැම ප්‍රශ්නෙම දැක්කේ කොහොමද? ධනාත්මකව දැක්කනේ. හැම දෙයකම ගණ්ඩ හොඳ පැත්තක් දැක්කා. හැම දෙයක්ම යාළ ජීවිතේ වින්දා. වැරද්ද වුණත් එහෙමයිනේ. මං කියන්නේ සමාජයෙන් ලැබෙන අවලාද පව, අඩුපාඩු පව, ජීවිතේ විඳවීම් පව ධනාත්මකව දැකලා මොනවා හරි එකතු කරගත්තා. ඒකනේ ඉස්සර ඒ මිනිස්සු ප්‍රශ්න ආපු ගමන් මොනවද කරේ? අද නෑ ඉතින් හතර පහ පැත්තටම දෙස් තියනවා, නේ පොල් ගහනවා, නේ අපිට ඕනේ මතක් වෙන්නේ දෙහි කපනවා. මේ කාලේ. ඒ කාලේ කොහොමද? ප්‍රශ්නයක් ආපු ගමන් ඔක කවියකින් කිව්වද නැද්ද? කවියකින් කියන කතාවකට පෙරලනවා. මේ හරි ලස්සනට මේ මිනිස්සු ඒ කාලේ ගත කරා. ඔය ජනකවි කියන්නේ එහෙම ඒවානේ. ජනකවි නිර්මාණය වුණේ මේ ලස්සන පරිසරයකද? නෑ. ජනකවි නිර්මාණය වුණේ ප්‍රශ්නත් එක්ක. ආපු ප්‍රශ්න තමයි මේ මිනිස්සු කවියෙන් කිව්වේ. ඒ තිබිච්ච විඩාව, ඒ තිබිච්ච දුක, ඒ තිබිච්ච කරදර, ඒ හැමදේම මොහොතකට අමතක කරලා ලස්සන කවියක් කිව්වා. දැන් ඔය කවි ඕනේ තරම් තියෙනවා. ජනකවි අතර හරි ප්‍රසිද්ධ ජනකවියක් තියෙනවා. මෙහෙ දන්නේ නැති වෙන්න බෑ. මුළු ලංකාවම දන්න ප්‍රසිද්ධම ජනකවියක් මේ අපේ පැත්තෙන් පටන් ගන්න මාතරින් එන්න මොකද්ද? මාතරින් පටන් ගන්න ජනකවියක් තියෙනවද දන්නවද? ඔව්. මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා යන එන ඔරුපාරු නවතාගෙන හිටියා මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා. ප්‍රශ්නයක් ගැනද කියන්නේ? කවුරු ගැනද මේ කවියෙන් කියන්නේ? මොකෙක් ගැනද? කිඹුලෙක් ගැන. කොහොමද කියන්නේ? මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටිය කියන්නේ. මාතර ගඟ කියන්නේ මොකක්ද? ඔව් දන්නවනේ. නිල්වලා ගඟ. ඔය නිල්වලා ගඟේ ඉන්නවලු කිඹුලියෙක් සහ ඒ කිඹුලිගේ පැටියෙක්. සංකේතවත් කරනවා මේ මොන කිඹුල් පැටියද? තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා. ඊළඟ එකෙන් තමයි අපිට පොඩි වැඩක් මාට්ටු වෙනවා. මොකද තුන්වෙනි එක? යන එන ඔරුපාරු නවතාගෙන හිටියා. ජීවිතේට දැකලා තියෙද කිඹුලෙක් ඔරුපාරු නවත්තනවා? නෑ නේ නේ. ආයෙනම් මේ කිඹුලෙක් ගැනද කියන්නේ? නෑ. මේක මේ හින්ට් එකක් හොඳද? ඉස්සර ඉඳන් ඒව නම් තිබිලා පේන්නේ. ඔය ගම්වල තිබ්බ බඩු බාණ්ඩ ඉස්සර නගරයට අරන් ගියා ප්‍රධාන වශයෙන් මාධ්‍ය දෙකක් තිබ්බා. එකක් ගොඩ බිමෙන් කරත්ත, අනිත් එක ජලයෙන් මොනවද? ඔරුපාරු. ඔය මේ ගම්වල තිබිච්ච අපේ මේ ඇතුලේ මාතර ඇතුලේ ගම්වල තිබිච්ච බඩු බාණ්ඩ නගරයට මාතරට අරන් යද්දී නිල්වලා ගඟෙන් යනකොට ඔරුපාරු වල යනකොට දැන් අද වගේ නෙවෙයිනේ. හරි අමාරුයි, දුෂ්කරයි, මේ දවස් ගණන් යනවා. ඔහොම යද්දී මේ මාතර ටවුන් එකට පොඩ්ඩක් මෙහා හරිය තියලා තියෙන එක තොටුපලක්. ඒ කියන්නේ ඔරුපාරු නවත්තන තැන. හරිද? ඔය තොටුපල ළඟ පොඩි කඩයක් තිබ්බා. ඔය කඩේ දාගෙන හිටිය එක කාන්තාවක්. ඒ කාන්තාව ටිකක් සැරපරුෂ කෙනෙක්. හොඳද? සැරපරුෂයි ටිකක් මහත දැක්කහම බය හිතෙන මේ සරලවම කිව්වොතින් පොලියට සල්ලි දෙනවා. හරිද? හිතා ගන්න කොහොමද කියලා එහෙනම් පොලියට සල්ලි දෙන ටිකක් දරුණු කාන්තාවක්. මෙයාගේ හිත එච්චර හොඳ නෑ. පොඩ්ඩක් නැත්තම් ඇඟට කඩාපනින්න එහෙම මේ අමුතු චරිතයක් දෙවිච්ච කෙනෙක්. ඒ නිසා ගමේ අය මෙයාට නමක් හදලා තිබ්බ මොකද්ද? කිඹුලි. හරිද? දැන් කිඹුලි කිව්වේ කවුද? අර කඩේ හිටපු කාන්තාව. හරිද? මේ කාන්තාවට තමයි කිඹුලි කියන්නේ. මොකද ඒ වගේ චරිතයක් තිබ්බේ. මේ කාන්තාවට හිටිය පුතෙක්. හරිද? ඒ පුතාගේ මෙන්න මේ බෙල්ලේ සුදු කබර තියෙනවා. බෙල්ල හරිය සුදු කබර තියෙනවා. අම්මගේ ආරෙටම තමයි ආයි පුතත් ගිහිල්ලා තියෙන්නේ කියන්න දෙයක් නැහැ. මේ අම්මා වගේම තමයි පුතා මොකද කරන්නේ? තොටුපළ පහුවෙලා ටිකක් එහාට ගිහිල්ලා කල්ලියක් හදාගෙන එන ඔරුපාරු වලින් කප්පම් ගන්නවා. හරිද? දැන් මේ කප්පම දෙන්නේ නැත්තම් මෙතනින් යන්න දෙන්නේ නැහැ. දැන් එන අයටත් පොඩි හරි ඉතින් කප්පමක් දීලා හරි යන්න දින එක හොඳයි. මොකද ඕක නොදී හිටියොත් ප්‍රශ්න වෙයි. ඒ නිසා පොඩි කප්පමක් දීලා උතනින් යනවා. දැන් මේක ප්‍රශ්නයක්ද නැද්ද? ප්‍රශ්නයක්. කරන්න දෙයක්වත් නැහැ. මෙයාලා මොකද කරේ?
තොටුපළ පහුවෙලා අර මංකොල කල්ලේ ඉන්න තැනට පොඩ්ඩක් මෙහා තියලා හදාගත් ඔරු පාරු වල යන කවියක් ප්‍රශ්නේ ASCII කවියක් කියාගෙන යනවා. මොකද්ද කවිය? අන දැන් තේරෙන්න ඕනේ කවියනේ. මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා. කවුද කිඹුලි? අර කඩේ කාන්තාවනේ. කිඹුලිගේ පැටියා කියන්නේ අර එහා පැත්තේ මංකොල කන පුතා. තල්ල සුදයි බෙල්ලේ ගෝමර ගැටියා. ඔන්න හින්ට් එක දෙනවානේ. ඔයාට තමයි මේ නොකිය කියන්නේ. අර බෙල්ලේ ගෝමර ගැටියා කියන්නේ සුදු කබර තියෙන. යන එන ඔරු පාරු නවතාගෙන හිටියා. දැන් කිඹුල්ලු ඔරු පාරු නවත්තන්නේ නැහනේ. මේ එතකොට අර පුතා තමයි ඔරු පාරු ටික නවත්තන්නේ. අර ඒකේ පුතාට නොකිය කියනවා යන එන ඔරු පාරු නවතාගෙන හිටියා. අවසානට මොකෝ කියන්නේ? මිනි නොකයි මාතර කිඹුලිගේ පැටියා. වැරදිලා හරි කිඹුලේ ඔරුව නැවැත්තුවා කියමුකෝ. මිනි නොකා මොනා කරන්නදනේ? ඒ කියන්නේ මේ කිඹුලියෙක් හෝ පැටියෙක් ගැන නෙවෙයි. ආපු ප්‍රශ්නේ ලස්සනට දැක්කා. මේවා ජන කවි. මේ ඔය ජන කතා. ඒ නිසා ඔය වෙනස් වෙන්න පුළුවන්. සමහරට ඔය කවියට තව කතා තියෙන්නත් පුළුවන්. කොහොම හරි දැන් බලන්න මම කියන්නේ අතීතයේ අපේ මිනිස්සු ආපු ප්‍රශ්නත් හරි ලස්සනට ධනාත්මකව දැක්කද නැද්ද?